ඉතින් මේ මිනිස්සු වෙන අපේ ක්‍රියාකාරකම් හින්දා මුළු ලෝකෙම වඳ වෙලා යන සත්තු වර්ග රැසක් ඉන්නවා. ඉතින් මේ අතරින් රතු දත්ත පොතට එකතු වෙලා ඉන්න මාළුවෙක් ගැන තමයි මම අද කතා කරන්න යන්නේ. ඉතින් මේ මාළුවා මුළු ලෝකෙම හම්බෙන්නේ කිලෝමීටර් 2කට අඩු භූමි ප්‍රමාණයක විතරයි. ඒකත් අපේ ලංකාවේ එකම එක තැනක විතරයි මේ මාළුවා හම්බෙන්නේ. ඉතින් මේ මාළුවා අතිශයින්ම වැදගත් මාළුවෙක්. ගොඩාක් කතාබහට ලක් වුණා ගිය කාලේ. ඉතින් ඕගොල්ලෝ දන්නවත් ඇති මේ තම්බ්නේල් එක දැක්කම මේ මාළුවා කවුද කියලා. ඉතින් අපි මේ මාළුවා ගැන වැඩි විස්තර බලමු වීඩියෝ එකේ ඉස්සරහට ගිහිල්ලා. ඉතින් අද අපි මේ කතා කරන්න යන බන්දුළු පෙතිය නැත්තම් අපි කියන ජයන්තිය කියලා. ඉතින් මේ මාළුවා සිප්‍රිනිඩේ කුලයට අයත් වෙන මාළුවෙක්. ඉතින් මේ මාළුවා අපේ ලංකාවේ ජීවත් වෙන්නේ ඇත්තටම ඉතාම කුඩා භූමි ප්‍රමාණයක විතරයි. ඒ කියන්නේ කිලෝමීටර් 1.5කට නොඅඩු කුඩා දිය පහරක විතරයි මේ මාළුවා ජීවත් වෙන්නේ. ගලපිටමඩ ප්‍රදේශයේ තියෙන කුඩා දිය පහරක විතරයි මේ මාළුවා මුළු ලෝකෙම අපිට දැක ගන්න පුළුවන් වෙලා ඉන්නේ. ඒ හින්දා මේ මාළුවා ලංකාවට ආවේනිකයි වගේම ඉතාමත් ඉක්මනින් වඳ වෙලා යන තර්ජනයට ලක් වෙලා ඉන්න මාළුවෙක්. ඉතින් මම කලින් සඳහන් කළානේ මේ බන්දුල පෙතියා අපේ ලංකාවට ආවේනික මාළුවෙක් කියලා. ඉතින් මේ මාළුවා කොච්චර වඳ වියාමේ තර්ජනයට මුහුණ දෙන්න ඉන්නවද කියනවනම් මේ මාළුවා අපිට හම්බෙන්නේ වරකපොළ ප්‍රදේශයේ රබ්බිඩිගල ඉඳන් හපුගොඩ කියන ප්‍රදේශ දක්වා දිවෙන කුඩා දොළ පහරක විතරයි හම්බෙන්නේ. ඉතින් ඒ දොළ පහරත් අඩුම කිලෝමීටර් 1.5කට අඩු කුඩා දොළ පහරක්. එක ප්‍රදේශයක එක තැනකට විතරක් සීමා වෙලා මුළු ලෝකෙම එක ප්‍රදේශයක එක තැනකට විතරක් සීමා වෙලා ඉන්න සත්තුන්ට අපි කියනවා පොයින්ට් එන්ඩමික් ස්පීෂීස් කියලා. ඉතින් මේ ගණයට තමයි මේ අපේ ඉන්න බන්දුල පෙතිය අයිති වෙන්නේ. මොකද ඊටමත් කුඩා දොළපහරක විතරයි මේ මාළුවා මුළු ලෝකෙම හම්බෙන්නේ. ඉතින් මේ අපේ බන්දුල පෙතියාව මුලින්ම විද්‍යාත්මක පසුබිම සහිතව ලෝකෙට අඳුන්වලා දෙන්නේ 1991 දී රොහාන් පෙතියගොඩ මහත්මයා සහ කැලුම් මනවේන්ද්‍රාරච්චි කියන මහත්වරු දෙපළ විසින්. ඉතින් ඒ වගේම මේ මාළුවව ලංකාවේ මිනිස්සුන්ට අඳුන්වලා දෙන්න කටයුතු කරන බන්දුල ජයසේකර කියන මාධ්‍යවේදියාට උපහාරයක් විදිහට ඒ මහත්මයාගේ නමේ කෑල්ලක්ද මේ මාළුවට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් මේ බන්දුල පෙතිය කියන නම හැදිලා තියෙන්නේ මේ මුලින්ම විද්‍යාත්මක පසුබිමක් සහිතව හොයාගන්න රොහාන් පෙතියගොඩ මහත්මයාගේ නමට සහ බන්දුල ජයසේකර කියන මාධ්‍යවේදියාගේ නමට උපහාරයක් විදිහට තමයි මේ මාළුවව බන්දුල පෙතිය කියන නමින් හඳුන්වලා තියෙන්නේ. ඉතින් මේ රොහාන් පෙතියගොඩ මහත්මයා හඳුන්වලා තියෙන විදිහට මේ මාළුව 1991 දී හොයාගන්නකොට මේ දොළපහර ආශ්‍රිතව දල වශයෙන් මාළු 2000ක් 2500 අතර ප්‍රමාණයක් මේ ආශ්‍රිතව ඉඳලා තියෙනවා. ඉතින් 1991 දී මේ මාළු 2000ත් 2500ත් අතර දල වශයෙන් හිටියට ඊට පස්සර 10කට පස්සේ ගිහිල්ලා මේගොල්ලන්ව නැවත සංගණනය කරද්දී මේ මාළුන්ගේ ඉඳලා තින්නේ 250ත් 300ත් අතර ප්‍රමාණයක් විතරයි. ඉතින් ඒ හින්දා මේ මාළුවා ඉතාමත් වේගයෙන්ම වඳ වෙලා යන තර්ජනයට මුහුණ පාලා තිනවා කියලා මේ මහත්තුරු හොයා ගන්නවා. ඉතින් ඊට පස්සේ 2012 වසරේදී මේ මාළුවා රතුදත්ත පොතට ඇතුල් වෙනවා. ඒ කියන්නේ ඉතාමත්ම අඩු ප්‍රමාණයක් තමයි මේ මාළුන්ගේ මේ දොළපහර ආශ්‍රිතව ඉඳලා තියෙන්නේ. පසුව 2020 දී නැවත සංගණනයක් කරද්දී මාළු 200කට අඩු ප්‍රමාණයක් තමයි මේ දොළපහර ආශ්‍රිතව හොයාගෙන තියෙන්නේ. ඉතින් මේ විදිහට මේ බන්දුල පෙතිය වඳ වෙලා යන්නේ ඇයි ප්‍රධාන හේතුව කියලා මේ පරිසර විද්‍යාඥයෝ හොයාගෙන යද්දී මේගොල්ලන්ට ප්‍රධාන කරුණු කීපයක් අනාවරණය වෙනවා. එතකොට මේ දොළපහර ආශ්‍රිතව ගොඩාක් මිනිස්සුන්ගේ වගාබීම් තියෙනවා. ඉතින් මේ වගාබීම් වලට එකතු කරන විස රසායන ද්‍රව්‍ය ඒ දොළපහර වලට එකතු වෙන එකත් මේකට ප්‍රධාන හේතුවක්. ඒ වගේම මිනිසුන්ගේ නිවාසවල තියෙන අපද්‍රව්‍ය වතුර මේ දොළපහර වලට එකතු වෙන එකත් ප්‍රධාන හේතුවක්. ඒ වගේම මේ අහල පහල එලි පෙහෙලි කිරීම නිසා සිදුවන පරිසරයේ වෙනස් වීමත් මේ මාළුන්ගේ වද වියාමයට ප්‍රධාන හේතුවක් කියලා මේ පරිසර විද්‍යාඥයෝ හොයා ගන්නවා. ඒ වගේම මේ බන්දුල පෙතිය කියන මාළුවා ඉතාමත් අධික ලෙස සංවේදීතාවයක් දක්වනවලු මේ pH අගයට. ජලයේ තියෙන pH අගය. ඉතින් ජලයේ තියෙන pH අගය පොඩ්ඩක් හරි වෙනස් වුණොත් මේ මාළුන්ගේ පැවැත්මට ඉතාමත් අධික ලෙස බලපානවා කියලා මේ පරිසර විද්‍යාඥයෝ හොයා ගන්නවා. ඉතින් මේ බන්දුල පෙතිය උපරිම වර්ධනය වෙන්නේ සෙන්ටිමීටර් 5ක් වගේ ප්‍රමාණයකට. එතකොට මේ මාළුවගේ පාට කියනවා නම් මේ මාළුවා රත්තරන් පාටට හුරු කොප පාටක් තමයි මේ මාළුවගේ තියෙන්නේ. එතකොට මේ මාළුවගේ වලිග ප්‍රදේශය ආශ්‍රිතව රවුම් කළු පාට ලපයක් තියෙනවා. අන්න ඒ වගේ ලක්ෂණ වලින් තමයි මේ මාළුව අපිට හඳුන ගන්න ලෙසි. මම ඉතින් මේ සමීපචාරූපයක් දාන්නම් මේ හරියෙන් ඔයාලට මේ මාළුව පැහැදිලිව අඳුර ගන්න පුළුවන් වෙන විදිහට. ඉතින් මේ මාළුව ස්වභාවික පරිසරයේ අපිට හම්බෙන්නේ 100කට අඩු ප්‍රමාණයක් 200කට අඩු ප්‍රමාණයක් වගේ වුණාට
ජාතික දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් මේ මාළුව අරන් ගිහිල්ලා අභිජනනය කරලා දෙනවා. දැනට එහි 250ක 300ක වගේ ප්‍රමාණයක් ඉන්නවා කියලා අපිට සඳහන් වෙනවා. ඉතින් ඒක ඇත්තටම සතුටට කාරණයක්. මොකද මේ වගේ වඳ වියාමේ තර්ජනයට අධික ලෙස මුහුණ දීලා ඉන්න සත්තු ස්වභාවික ජල පාරාශ්‍රිතව බොහෝ කරගන්න බැරි වුණත් අපිට අනාගත පරපුරට අපිට රැකගන්න පුළුවන් වෙනවා මේ වගේ ජාතික සත්වෝද්‍යාන වලින් මේගොල්ලන්ව සංරක්ෂණ වැඩපිළිවෙළ අනුගමනය කිරීම තුළින්. ඉතින් තවත් විශේෂ දෙයක් වුණා මේ බන්දුලපෙතිය ජීවත් වෙන කිලෝමීටර් 1.5 වගේ ආශ්‍රිත ජල ප්‍රදේශය ලෝකයේ තියෙන අධිසංවේදීම රක්ෂිත කලාප වලින් එකක් බවට පත් වුණා. මොකද මේ මාළුව ඉතාමත් ඉක්මනින් වඳ යාමේ තර්ජනයට මුහුණ පාලා ඉන්න හින්දා මේ කිලෝමීටර් 1.5 ආශ්‍රිතව තියෙන ජල ප්‍රදේශය ලෝකයේ තියෙන අධිසංවේදීම පරිසර කලාප වලින් එකක් විදිහට නම් කරලා තියෙනවා. ඉතින් මේකත් ඇත්තටම විශේෂ කාරණාවක්. මොකද මේ බන්දුලපෙතියගේ පැවැත්මට මේකත් ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ පරිසරයට අපෙන් වෙන හානිය ඉතාමත් වැඩි. ඉතින් ඒ හින්දා අපි මේ කුණු කසල් බැහැර කිරීම, මේ වගේම වගාබිම් එළිපෙහෙළි කිරීම, එතකොට අපි වගාබිම් වලට එකතු කරන රසායන ද්‍රව්‍ය ඒ වගේ දේවල් නිසා මේ මාළුන් විතරක් නෙමේ කුමි සත්තු, කුරුල්ලෝ, සිව්පා සත්තු මේ හැම සතෙක්ටම ගොඩාක් ලොකු තර්ජනයකට මුහුණ දෙලා ඉන්නවා මේ මිනිස් වර්ගයා හින්දා. ඉතින් අපි ඇත්තටම අපි දැනගන්න ඕනේ මේ පරිසරයට කිසිම හානියක් නොවන විදිහට මේ කටයුතු අපේ කරගෙන යන්න. ඒ වගේම මේ හැම සතෙක්ගෙම අපේ පරිසරයට විශාල දායකත්වයක් වෙනවා. ඒ හින්දා අපි නොදන්නා වුණාට මේ පොඩි සතාගේ ඉඳන් ලොකු සතා වෙනකම්ම හැම සතෙක්ගෙම මේ පරිසරයට විශාල දායකත්වයක් වෙනවා. ඒ හින්දා අපි දැනගන්න ඕනේ මේ සත්තුන්ව ඉදිරි අනාගතයටත් ආරක්ෂා කරගන්න. මොකද මේගොල්ලෝ හොඳ වෙලා ගියොත් එහෙම මේගොල්ලන්ගෙන් ඉටු වන කාර්යය තව සතෙක්ගෙන් වෙන්නේ නැහැ. ඒ හින්දා මේගොල්ලන්ව රැකගන්න අපි බලා ගන්න ඕනේ. ඉතින් අද මම වීඩියෝ එකෙන් කතා කරේ අපේ ලංකාවේ ඉන්න දුර්ලභම මාළුවෙක් වෙන බන්දුලපෙතිය ගැන. ඉතින් මම ලබන සතියේත් අනිවාර්යෙන්ම මේ වගේ වටිනා කියන වැඩසටහනකින් ආයි හම්බෙන්න. ඉතින් ගිහිල්ලා එන්න. ජය වේවා.